හැමදාම පියවරුන් ගැන කතා කරනකොට රූප රාමුවල හිටියේ දාඩිය පෙරාගෙන වැඩ කරන තාත්තලා. කුඹුරු කොටන, කම්මලේ වැඩ කරන, බස් එකේ කෝච්චියේ හරි බැරි ගහිලා දුවගෙන යන තාත්තලා. ටයි එකක් දාගෙන කාර් එකේ වැඩට යන තාත්තලා. AC එකේ ඔෆිස් එකේ වැඩ කරන තාත්තලා. එයාප්ලේන් එකක කම්පියුටර් එකක වැඩ කරන තාත්තලා. හවසට වැඩ ඇරිලා ජිම් එකට යන තාත්තලා. මේ හැමෝමත් අර කිව්ව තාත්තලා වගේම ජීවන බර අදිනවා. දරුවන් වෙනුවෙන්, පවුල වෙනුවෙන් කැප වෙනවා. දරුවෙකු මේ ලෝකෙත් මව්කුසතුලට ආව පළවෙනිම දවසේ තාත්තා කෙනෙක් ඉපදින්නේ. එදා ඉඳන් ඒ තාත්තා මහා මෙරක් බර හිතේ තියාගෙන දරුවන් වෙනුවෙන් මහන්සි වෙනවා. මේ හැම පියෙක්ම උදාරයි, ආදරණීයයි, හැඟුම්බරයි. දරුවන් දරාගෙන පවුලේ බර කරට අරන් අපේ ජීවිත ලස්සන කරන්නට ගොඩාක් මහන්සි වෙන ඒ හැම තාත්තෙක්ම මේ ලෝකේ ඉන්න වීරයෝ. ඉතින් ඒ වීරයන් මතක් කරන අද දවසේ මේ ලෝකේ ඉන්න සියලුම තාත්තලට සුබ පියවරුන්ගේ දිනයක් ප්‍රාර්ථනා කරනවා. පුළුවන් නම් ඔහුට කතා කරන්න. ඔබ කොතරම් ඔහුට ආදරේද කියන්න. මොකද සමහර විට ඔහුට ලැබෙන වටිනාම තෑග්ග ඔබට ඔහු මතකයි කියලා දැනෙන හැඟීම වෙන්න පුළුවන්. අප්පච්චි, මම ඔයාට ගොඩාක් ආදරෙයි.